පරිගණක පද්ධති සංවිධානය කිරීම කියන මාතෘකාව යටතේ 4 වෙනි සතියේ අධ්‍යයන කරුණු විග්‍රහ කරන අපේ මේ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ගොඩක් රසවත් මාතෘකාවක්. ඒ කියන්නේ මූලික ලොජික් ගේට්ස් වගේ පොඩිම උපාංග වලින් දන් කොහොමද සම්පූර්ණ පරිගණක පද්ධතියක්ම සංවිධානය වෙන්නේ කියන එක. අපේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකේ ඉඳන් ලෝකයේ තියෙන දෙවන්තම සුපිරි පරිගණක දක්වා මේ යටිතල ව්‍යුහය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි අද සරලව ඒ වගේම ගැඹුරින් හොයලා බලමු. පරිගණක විද්‍යාවේ තියෙන ලොකුම අභියෝගයක් තමයි ඉතාමත් සරල දෘඩාංග උපදේශ සහ අපි එදිනෙදා පාවිච්චි කරන අතිශය සංකීර්ණ මෘදුකාංග අතර තියෙන මේ දෙවන්ත පරතරය පියවන එක. හිතලා බලන්න එක පැත්තකින් තියෙන්නේ එකතු කිරීම, ශුන්‍යදයි පරීක්ෂා කිරීම, පිටපත් කිරීම වගේ ඉතාමත් සරල ගණිතමය උපදේශ විතර ක්‍රියාත්මක කරන්න පුළුවන් දෘඩාංග. හැබැයි අනිත් පැත්තෙන් අන්තර්ජාලය, කෘත්‍රිම බුද්ධිය වගේ දෙවන්ත දේවල් තියෙනවා. ඉතින් මේ අහසයි පොළවයි වගේ තියෙන පරතරය කොහොමද පියවන්නේ? ඇත්තට මේක පරිගණක විද්‍යාවේ තියෙන ලොකුම අභිරහසක් වගේම හරිම අපූර්ව කතාවක්. අද අපේ මාතෘකා පෙළ ගැස්ම වෙන්නේ ඩිජිටල් පරිගණකයේ ස්වභාවය. බහුමට්ටමීය අතත්‍ය යන්ත්‍ර පරිගණක පරම්පරා 6 මූලික ගෘහ නිර්මාණ ශිල්පයන් මෝර්ගේ නියමය සහ අවසාන වශයෙන් නවීන පරිගණක වර්ණාවලිය කියන කරුණු ගැන කතා කරන එක. අපි එහෙනම් මුලින්ම පටන් ගමු. පළමු කොටස ඩිජිටල් පරිගණකය සහ එහි මූලික යථාර්ථය. ඇත්තම කතාව කිව්වොත් ඩිජිටල් පරිගණකයක් ඒකේ පහළම මට්ටමේදී ක්‍රියාත්මක කරන්නේ අතිශයින්ම සරල යන්ත්‍ර භාෂා උපදේශ ටිකක් විතරයි. මේක හරියට අමුද්‍රව්‍ය කපන්න විතරක් දන්න කෝකියෙක් වගේ වැඩ. සංඛ්‍යා දෙකක් එකතු කරන එක, දත්ත පිටපත් කරන එක, එමත් නැත්නම් අංකයක් බිඳුවද කියලා චෙක් කරන එක වගේ හරිම සරල පියවරයන් ටිකක් තමයි සැබෑ දෘඩාංග වලට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දෙවන කොටස බහුමට්ටමේ අතත්‍ය යන්ත්‍ර. එමත් නැත්නම් multi level virtual machines. අර කලින් කියපු සරල උපදේශ පාවිච්චි කරලා කොහොමද මෙච්චර සංකීර්ණ වැඩසටහන් හදන්නේ? අන්න ඒ අභියෝගය ජය ගන්න තමයි multi level virtual machines කියන සංකල්පය ගෙනාවේ. මේක හරියට භාෂා පරිවර්තකයෝ ගොඩක් ඉන්න දාමයක් වගේ. මෙතනදි වෙන්නේ සෑම ඉහළ ස්තරයකින්ම ඒකට පහලින් තියෙන සැබෑ පරිගණකයේ සංකීර්ණත්වය වහලා දාන එකයි. ඒ නිසා මෘදුකාංග ඉංජිනේරුවෙකුට අර සංකීර්ණ දෘඩාංග එක්ක කෙලින්ම ඔට්ටු වෙන්නේ නැතුව Tamanට තේරුම් ගන්න පුළුවන් ඉහළ මට්ටමේ අතත්‍ය පරිසරයක් එක්ක ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන් වෙනවා. මේ ක්‍රියාවලිය තවත් ගෙමුරින් බැලුවොත් භෞතික දෘඩාංගවල ඉඳන් ඉහළම මෘදුකාංග භාෂා දක්වා ස්තරයෙන් ස්තරය කොහොමද වැඩසටහන් පරිවර්තනය වෙන්නේ නැත්නම් අර්ථ නිරූපණය වෙන්නේ කියන එක පැහැදිලි වෙනවා. යෙදුමක් ක්‍රියාත්මක වෙද්දී පරිගණකයක් ඇතුළේ සිදුවෙන සම්පූර්ණ ක්‍රියාවලියම මේ මට්ටම් 6කින් යුත් ආකෘතියෙන් ලස්සනට පැහැදිලි කරනවා. මේ ස්තරගත ව්‍යුහය ගැන කතා කරද්දී අපිට හම්බ වෙන අපූර්වම උදාහරණයක් තමයි මයික්‍රෝකෝඩ්. එමත් නැත්නම් ශුද්‍රකේතය කියන්නේ. මුල් කාලේදී මේක පාවිච්චි කළේ යන්ත්‍රවලට නම්‍යශීලී පාලනයක් දෙන්න. හැබැයි කාලයත් එක්ක අකුණු වේගයෙන් ක්‍රියාත්මක වෙන ශ්‍රීජු දෘඩාංග දක්වා මේක පරිණාමය වුණා. ඇතරම මේක දෘඩාංග හා මෘදුකාංග අතර තියෙන සීමාවන් සම්පූර්ණයෙන් වෙනස් කරපු ලොකු හැරවුම් ලක්ෂයක් කිව්වොත් නිවැරදි. 3 වෙනි කොටස පරිගණක පරම්පරා 6 පරිණාමය. පරිගණක ඉතිහාසය ගත්තොත් ඒක ප්‍රධාන පරම්පරා 6ක් පුරාවට විහිදෙනවා. පළමු පරම්පරාවේ තිබ්බ දෙවන්ත කාමරයක් විතර සයිස් යාන්ත්‍රික ගිය යන්ත්‍රවල ඉඳලා අද අපි දකින ඇහැට පේන්නේ නැති කෘත්‍රිම බුද්ධිය සහ IoT පද්ධති දක්වා මේක පුදුම විදිහට පරිණාමය වෙලා තියෙනවා. මේක කොච්චර වේගවත්ද කියනවනම් අද තියෙන සාමාන්‍ය ස්මාර්ට් වොච් එකට පවා එදා මිනිහව හඳට අරන් ගිය ඇපලෝ යානයේ තිබ්බ පරිගණක වලට වඩා දහස් ගුණයක සැකසුම් බලයක් තියෙනවා. හිතා ගන්නත් අමාරුයි නේද? 4 වෙනි කොටස මූලික ගෘහ නිර්මාණ ශිල්පයන්. මේ ආපු ගමනේ ප්‍රධානව සම්දිස්ථාන 3ක් තියෙනවා. පළවෙනි එක තමයි වොන් නියුමන් ආකෘතිය. ගබඩා කරපු වැඩසටහන් සහ හවුල් මතකය කියන සංකල්ප අදටත් පරිගණකවල පදනම විදියට ක්‍රියාත්මක වෙන්නේ මේ හරහයි. දෙවෙනි එක තමයි PDP-8 මගින් හඳුන්වලා දීපු තනි බස් මොඩියුලාරිටි ක්‍රමය. තුන්වෙනි කාරණාව විදිහට IBM 360 පරිගණකය පෞල අනුකූලතාවය සහ මෘදුකාංග වෙනත් යන්ත්‍ර හරහත් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව හඳුන්වලා දීලා මුළු කර්මාන්තයම කණපිට පෙරළුවා. 5 වෙනි කොටස මෝර්ගේ නියමය සහ පරිමාණය. මෝර්ගේ නියමය කියන්නේ පරිගණක කර්මාන්තයේ හදගැස්ම කිව්වොත් ඒකේ වරදක් නැහැ. හැම අවුරුදු 2කට සැරයක්ම පරිගණකවල බලය දෙගුණ වෙන ගමත් මිල අඩු වෙන එක මානව ඉතිහාසයේ දැවැන්තම ආර්ථික සහ තාක්ෂණික එන්ජින්යක් නිර්මාණය කළා. මේ නිසා තාක්ෂණික වශයෙන් අපිට කරන්න පුළුවන් දේවල් වල සීමාව දවසින් දවස අලුත් වෙනවා.
මේ වේගවත් වර්ධනයේ ප්‍රතිඵලයක් විදියට තමයි අද වෙද්දි ඩොලරයක් වගේ හරිම සුළු මුදලකට ගන්න පුළුවන් පොඩි මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් වල ඉඳලා ඩොලර් බිලියන ගණනක් වටිනා දැවන්ත සුපිරි පරිගණක දක්වා පුළුල් පරාසයක පරිගණක බිහි වෙලා තියෙන්නේ. පුදුමේ කියන්නේ මේ කුඩාම උපකරණයේ ඉඳන් විශාලතම යන්ත්‍රය දක්වා හැමදේම ගොඩනැගිලා තියෙන්නේ මුද්‍රිත පරිපත පූරු, ඒ කියන්නේ සර්කිට් බෝඩ්ස් මත වීමයි. 6 වෙනි කොටස. නවීන පරිගණක වර්ණාවලිය. අද වෙළඳපොළ දිහා බැලුවොත් එක හරිම පැහැදිලිව බෙදලා තියෙන්නේ. x86 ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන ඉහළ බලය නිසා ඩෙස්ක්ටොප් සහ සර්වර් පරිගණකවලට ඒක පාවිච්චි කරනවා. අනිත් පැත්තෙන් ARM ආකෘතිය, ඒකේ තියෙන ඉහළ බල ශක්ති කාර්යක්ෂමතාව නිසා ජංගම දුරකථන සහ IoT උපාංග පාලනය කරන්න යොදා ගන්නවා. ඒ වගේම AVR ආකෘතිය විශේෂිත කාවැද්දු ව්‍යාපෘති එහෙමත් නැත්නම් embedded projects වලද පාවිච්චි කරනවා. අපිට අවශ්‍ය කාර්යය මොකක්ද කියන එක මත තමයි මේ ආකෘතිය තෝරාගන්නේ. ඉතින් මේ තරම් විවිධ වූ සංකීර්ණ පද්ධති පාලනය කරන්නේ මොලේ විවිධට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙයුම් පද්ධති. එමත් නැත්නම් ඔපරේටිං සිස්ටම්ස්. ඉස්සර කාලයේ මිනිස්සු අතින් කරපු වැඩ අද සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වෙලා තියෙන්නේ මේ නිසයි. ඒ වගේම අද තියෙන දැවන්ත දත්ත ප්‍රමාණ මැනගන්න මෙට්‍රික් උපසර්ග ප්‍රමිතිගත කිරීම අනිවාර්ය දෙයක් වෙලා තියෙනවා. අවසාන වශයෙන් අපි මේ කාරණාව ගැන පොඩ්ඩක් හිතලා බලමු. තිරයක් ස්පර්ශ කරන එහෙමත් නැත්නම් හඬ විධානයක් දෙන සෑම අවස්ථාවකදීම මේ දශක ගණනාවක තාක්ෂණික පරිණාමය සහ ආර්ථික බලවේග එකරස් වෙන්නේ කොහොමද? සෑම සරල ඩිජිටල් අන්තර්ක්‍රියාවක් පිටුපසම නොපෙනෙන අතත්‍ය ස්තර සහ ඓතිහාසික නවෝත්පාදනවල දැවැන්ත කන්දක් හැංගිලා තියෙනවා. ඊළඟ වතාවේ ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරද්දී ඒ පොඩි උපකරණය ඇතුලේ හැංගිලා තියෙන දශක ගණනාවක තාක්ෂණික ඉතිහාසය ගැන පොඩ්ඩක් හිතලා බලන්න.